අපි දැන් තූපාරාමයට ඇවිත් ඉන්නේ. තූපාරාමයට ඇතුල් වෙන තැන මෙතන. තූපාරාමේ මෙහෙම තියෙද්දි දකුණු අත පැත්තෙන් මම ඔයාලට පෙන්නන්නම් දකුණු අත පැත්තෙන් පොඩි චෛත්‍යයක් පේනවා ඇති ඔයාලට. මම ඔයාලට පෙන්නන්නම් මෙතන මේ මොකද්ද තියෙන්නේ කියලා. මෙන්න මෙතන තමයි බෝඩ් එක මේ තියෙන බෝඩ් එක. කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම යන සතර බුදුරජාණන් වහන්සේලා ඉරිත්ති බලෙන් අහසට වැඩි ස්ථානය. මෙතන තමයි ඒ අපගේ බුදුරජාණන් වහන්සේලා සිව්නමම අහසට ඉද්දීන් වැඩලා තියෙන්නේ. මේ ඒ චෛත්‍යය තූපාරාමයට එනකොට දකුණු පැත්තෙන් තමයි තියෙන්නේ. පාද ලාංඡන ස්තූපය කියලා තියෙනවා. පදලස් දාගැබ ලෙසින්ද හඳුන්වන මෙම ස්තූපයේ සහිත භූමියේ ලක්දිවට වැඩම කළ සිව්බුදුවරුන් ආපසු වැඩම කරවීමේදී මෙම ස්ථානයෙන් අහසට නැංගූ බව විශ්වාස කරනු ලැබේ. ලජ්ජිතිස්ස රජු විසින් කරවන ලද දසතූපය ලෙසද විශ්වාස කරනු ලැබේ. සිව්වන මිහිඳු රජු විසින් මෙම දාගැබ යලි ප්‍රතිසංස්කරණය කර ඇත. මෙතනින් තමයි අපේ බුදුරජාණන් වහන්සේලා අහසට පැන නගින්නේ. ලංකාවට වැඩම කරලා ඉන්දියාවට යන්න මෙතනින් තමයි අහසට පැන නගින්නේ. මෙන්න වම් අත පැත්තට යනකොට මේ පැත්ත මෙන්න මෙතන පිවිසුම් දොරවල් තුනක් තියෙනවා. මෙතන ප්‍රධාන ඔළුවස්සට දෙපැත්තෙන් පිවිසුම් දොරවල් දෙකක් තියෙනවා. මේක පිවිසුම් දොරක්. මේ අනිත් දොර. මේ අනිත් දොර. මෙතන නම් ඒ ඔළුවස්ස ගැලවිලා ගිහිල්ලා මෙතන දළදා මාලිගාව ඉස්සර තිබිලා තියෙන දළදා මාලිගාව මෙතන ගහලත් ඇති.
මෙතන ලියවිලා තියෙනවා වජ්‍ර පේකඩ සහිත ගොඩනැගිල්ල. ඇතුළු නුවර දළදා මාලිගය සොයා ගැනීමට පෙර ආතුව මෙම ගොඩනැගිල්ල දළදා මාලිගය ලෙස විශ්වාසයේ පැවතින පසුව මේ ඉතාමත් අලංකාර පිරිම ගෙයක් ලෙස හඳුනා ගැනිණි. උපරිභාගයේ අලංකාර කරන ලද ගල් කණු තිබීම මෙහි විශේෂත්වයකි. මෙහි මැද පිහිටි ගන්ධ කුටිය තුළ බුද්ධ ප්‍රතිමාව තිබෙන්නට ඇති බව පැහැදිලියි. අලංකාර මුරගල් හා සඳකඩ පහණක් ප්‍රධාන දොරටුව ඉදිරිපස දක්නට ලැබේ. ථූපාරාම සංඝාරාමයේ පිරිමගේ ලෙස සලකනු ලැබේ. එතකොට මෙතන තමයි දළදා මාලිගාව තිබිලා තියෙන්නේ. මේ තියෙන්නේ සඳකඩ පහණ. එතකොට අපි ඇතුළට යනකොට ප්‍රධාන දොරෙන් ඇතුළට යනකොට මේ පිවිසුම්ගේ ගන්ධ කුටිය බුදුරජාණන් වහන්සේගේ පිළිමාංශේ නමක් වැඩ හිඳිනවා. මෙතනත් එක කාමරයක් වගේ තියෙනවා. මේ මම හිතන්නේ මේ තමයි ගන්ධ කුටිය කිව්වේ. එතනින් දෙපැත්තම බිච්චි තියෙන්නේ දෙපැත්තෙන් යන්න තිබිලා තියෙනවා. මේ තනකොළ වැවිලා තියෙන්නේ අතන අර ඇතුළ වෙන දොරටුවක් තිබිලා තියෙනවා. මේ වටේටම යන්න වට කරලා තිබිලා තියෙන්නේ. දැන් ඒව කැඩිලා බින්දිලා ගිහිල්ලා මේ අතන අර උළුවස තියෙනවා. මේ ප්‍රධාන උළුවසට දෙපැත්තෙන් තමයි උළුවස දෙක තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් මේ තියෙන එක උළුවස්සක්. මෙතනත් එක උළුවස්සක් තිබිලා තියෙනවා. මෙතන තමයි දළදා මාලිගාව ඇතුළු නුවරට ගෙනියන්න ඉස්සරින් තිබිලා තියෙන්නේ. දළදා දන්ත ධාතුන් වහන්සේ වැඩ හිඳිලා තියෙන්නේ මෙතන. මෙතනිනුත් තිබිලා තියෙනවා මේ ඇතුළට යන මේ පිවිසුම් දොරක්. ඒ වගේම නාගයින් පැමිණෙන නාග පොකුණ ඔයාලට පෙන්වන්නම් දැන් මෙන්න මෙතන. මෙන්න මෙතනින් තමයි නාගයින් පැමිණලා තියෙන්නේ. ගොඩක් ජම්බුරයි ගැඹුරුයි. යටටම වතුර තියෙනවා. මේ වතුර පැහැදිලි වතුරක් තියෙන්නේ. ඇතුළ පේනවා. මෙතන තමයි මේ නාග පොකුණ තිබිලා තියෙන්නේ. පොඩි හතරැස් කොටුවක් තියෙන්නේ. වටේටම ගල් වලින් බැඳලා තියෙන්නේ. ගොඩක් ගැඹුරුයි. මෙන්න ථූපාරාමය.